අවසාන පාරට ඔයා රෙස්ට් එකක් ගත්තේ කවද්ද? හැබැයි මං අහන්නේ ඇත්තටම රෙස්ට් එකක් ගත්තේ කවද්ද කියලා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ඔයා රෙස්ට් එකක් ගන්නවා කියලා හිතාගෙන TikTok එක බලපු වෙලාව. ඒකෙන් අදහස් කරන්නේ නැහැ දන්නේම නැතුව පැය ගාණක් Facebook එකේ ගත කරපු වෙලාවත්. S2 රිදෙනකම් පාන්දර 2-3 වෙනකම් ෆෝන් එක යන මොකක් හරි වීඩියෝ එකක් ස්ක්‍රෝල් කර කර හාන්සි වෙලා ඉන්න එකට කියන්නේ රෙස්ට් එකක් ගන්නවා කියලා නෙවෙයි. එක දවසට Netflix එකේ TV series එකක්ම බලලා ඉවර කරලා සොම්බියෙක් වගේ S2 හීනි කරගෙන ඉන්න එකට කියන්නේත් රෙස්ට් කරනවා කියලා නෙවෙයි. නැත්තම් ඇඳට හාන්සියක් දාගෙන අනාගතයේ වැඩෙක් වෙලා ඔයා දෙන්න හිතන් ඉන්න පොර ටොක්ස් ගැන හීනවවන එකට කියන්නේත් රෙස්ට් එකක් ගන්නවා කියලා නෙවෙයි. එහෙනම් රෙස්ට් එකක් ගන්නවා කියන්නේ මොකද්ද? අද අපි මේ වීඩියෝ එකෙන් හරියටම දැනගමු වැඩ කරන්න පුළුවන් වෙන තැනට ඕන වෙන විදිහට හරියටම රෙස්ට් එකක් ගන්න කොහොමද කියලා. ඊට කලින් ඔයා පහලින් ලියාගෙන යන්න මේ මම කලින් කතා කරපු දේවල් වලින් ඔයා රෙස්ට් එකක් ගන්නවා කියලා හිතන් කරපු වැඩ මොනවද කියලා. මොකද Tamanට Taman අවංක වෙන්නේ නැත්නම් අපි කාටවත්ම අපේ වැරදි හදා ගන්න බෑ. අපි දැන් ජීවත් වෙන්නේ හරිම බිසි ලෝකයක. ඔයා මහන්සි වෙලා වැඩ කරේ නැත්නම් ජීවිතේ වෙනුවෙන් කට්ටක් කාලා අඩියක් ඉස්සරහට තිබ්බේ නැත්නම් මේ තරඟකාරී සමාජය ඇතුලේ ගොඩ එන්න අමාරුයි. මේක මෙහෙම නැහැ කියලා ඔයා පිළිගන්නේ නැත්නම් එහෙම හිතන ඔයාට ඉස්සරහට ඊට වඩා අමාරු දේවල් වලට මුහුණ දෙන්න බලන් ඉන්න වෙනවා. හරි. දැන් අපිට මෙහෙම මේ වගේ තරඟකාරී ලෝකෙක අපේ මැච් එක ගහන්න ඕන වෙනවා කියලා අපි දන්නවා. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මාර මහන්සියක් දැනෙන එක. ඔළුවට හරිම වෙහෙසක් දැනෙන එක. අපිට වැඩ කරලා මහන්සි, අපිට මිනිස්සු එක්ක හැප්පිලා ජීවත් වෙලා මහන්සි. අනිත් අමාරු දේ තමයි අපි අපිට මහන්සි නැහැ වගේ ලෝකෙට පේන්න බොරුවට රඟපාලා අපිට මහන්සි. මේ අතරේ අපිට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට රෙස්ට් එකක් ගන්න වෙලාවක් හම්බුණු වෙලාවකවත් අපි රෙස්ට් එකක් ගන්න දන්නේ නැති එක. සරලම රෙස්ට් එකක් කියන්නේ මුකුත් නොකර ඉන්න එකට. ඒ කියන්නේ පොඩි කාල සීමාවකට ඔයාගේ වැඩවලින් නිදහස් වෙන එකට. හැබැයි අපි වැරදියට තේරුම් ගන්නවා රෙස්ට් එකක් කියන්නේ කම්මැලිකමට කියලා. අපි හිතනවා අපි පසුබට වෙලාවක්ද කියලා. අනිත් අය අපි පහු කරගෙන යයි කියලා අපි හිතනවා. හැබැයි ස්මාර්ට් විදියට රෙස්ට් එකක් ගන්න අය එහෙම හිතන්නේ නැහැ. අපි පොඩ්ඩක් දැන් දැනගමු ඔයා රෙස්ට් එකක් ගන්නවා කියලා කරන වැඩ මොනවද? ඒකේ තියෙන වැරද්ද මොකක්ද කියලා. මේක බලන බහුතරයක් රෙස්ට් එකක් ගන්නවා කියලා කරන්නේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක නම්, වීඩියෝ ගේම්ස් ගහන එක නම්, නැත්නම් රෙස්ට් වෙලාවේ මේල් ටික චෙක් කරනවා නම්. ඒක රෙස්ට් එකක් නොවෙන්න ප්‍රධානම හේතුව තමයි ඒ වගේන් අපේ මොළය අනිත් වැඩ කරන තරම වෙහෙසටපත් වෙන එක. මොකද මේ ගේම්ස් සෝෂල් මීඩියා වලින් ඔයාව ඩෝපමින් කියන හිරගෙදර හිර කරලා ඔයා දන්නේම නැතුව ඔයාගෙන් ඔයාගේ විවේකය උදුර ගන්නවා. ඔයාගේ නිදහස උදුර ගන්නවා. ඉතින් ඔයාට ෆෝන් එක ඔබන එක ගේම්ස් ගහන එක මාර චිල් වැඩක් වගේ වුණාට ඔයාගේ මොළයට ඒක එහෙම දැනෙන්නේ නැහැ. එයා තව තවත් වෙහෙසටපත් වෙන එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් හරියටම රෙස්ට් එකක් ගන්නෙ කොහොමද? කෙටියෙන්ම කියනවනම් ඔයා රියල්ම රෙස්ට් එකක් ගන්නවා නම් ඔයාට ඔයා මිනිස්සෙක් කියන හැඟීම දැනෙන්න ඕනේ. ඔයා මේ මහ පොළවේ පය ගහලා ඉන්න අනිත් සත්තු ජීවීන් වගේම ඔයත් මේ ස්වභාව ධර්මයේම කොටසක් කියලා වට දැනෙන්න ඕනේ. මොකද මේ සත්තු හරියටම දන්නවා අපිට වැඩිය හොඳට රෙස්ට් එකක් ගන්න. මොකද එයාලට ෆ්‍රී වෙලාවට පාවිච්චි කරන්න ෆෝන් එකක් නැහැනේ. අපි දැන් හිතමු ඔයාට ඔය පැත්තකින් තියන්න බැරි ෆෝන් එක ටිකක් පැත්තකින් තියලා විනාඩි 10ක් නිකන් වාඩි වෙලා ඉන්නවා කියලා කිසිම දෙයක් නොකර හිතන්න ඔයයි ඔයාගේ මනසයි දෙක විතරක් තනි වෙලා ඉන්න විනාඩි 10ක චූටි කාලයක්. මෙන්න මේ වගේ කාලයක් කියන්නේ ඇත්තටම රෙස්ට් එකක් ගන්න වෙලාවක්. නැත්තම් භාවනාවක් කරන එක, පොඩ්ඩක් එළියට ඇවිදින්න යන වෙලාවක්, ස්වභාව ධර්මයේත් එක්ක පොඩි කතා බහක් දාගෙන හුලම් පාරක් වැදීගෙන එළිය පොඩ්ඩක් හදිස්සියක් නැතුව ඇවිදගෙන යන වෙලාවක්. නැත්තම් අනාගතය ගැන ලොකු ප්ලෑන් නැතුව හිතේ නිදහසින් චිත්‍රයක් අඳින වෙලාවක්, සින්දුවක් කියන වෙලාවක්, නැත්තම් ඔයාගේ සහෝදරයෙක් එක්ක, යාළුවෙක් එක්ක, සමීප කෙනෙක් එක්ක පොඩි සුහද කතාවක් දාන එක, එයාලත් එක්ක ටිකක් hina වෙන එක, සතුටු වෙන එක, මේ විදිහට ප්ලෑන් එකක් නැතුව ඔයාගේ ජීවිතේ අර අපි කලින් කිව්වා වගේ සැබෑම ස්වභාව ධර්මයට අයිති මිනිස්සෙක් වගේ නිදහස්ව ගෙවන මේ වගේ සුන්දර මොහොතවල වලට තමයි ඇත්තටම රෙස්ට් එකක් ගන්නවා කියලා කියන්නේ. ඔයා දන්නවද? මෙහෙම අපූර්ව හැඟීමක් මේ විදිහට රෙස්ට් කරද්දි දැනිලත් ඇයි අපි රෙස්ට් එකක් ගන්න එක මග අරින්නේ? මොකද අපි හිතන්නේ මෙහෙම රෙස්ට් එකක් ගන්න එක අපේ ජීවිතේ ඉස්සරහා තියෙන අරමුණු වලට බාධාවක් වෙයි කියලා. මොකද අපිට උගන්වලා තියෙන්නේ අපිට පළදායි නොවන හැම දෙයක්ම වටිනාකමක් නැති දේවල් කියලා. අපිට අමතක වෙලා විවේකයක් කියන්නේ පළදායිතාවයට කොච්චරනම් වැදගත් දෙයක්ද කියලා. අපිට අමතක වෙලා අපි මැෂින්ස් නෙවෙයි කියලා. අපි පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර වලට පවා නවත්තලා විවේකයක් දීලා නඩත්තු කරලා වැඩ ගන්න අපි පුරුදු වෙලා. හැබැයි අපේ මේ මනුෂ්‍ය ශරීරයට රෙස්ට් එකක් විවේකයක් දෙන්න අපි අමතක කරලා. ඊට පස්සේ පළවෙනියටම ඔයාගේ කැලෙන්ඩර් එකේ හැම දවසක්ම තමන් රෙස්ට් එක ගන්න ඕන කාලය වෙන් කරලා වෙනම තියාගන්න. ඒකට ස්කැජුවල් එකක් හදාගන්න. දෙවනියට ඒ කාලය ආවම ඒ වෙලාව එක එක කෝල් වලට මොබයිල් ෆෝන් එකට යට කරන්නේ නැතුව ඒ රෙස්ට් ටයිම් එකත් අත්‍යවශ්‍ය කොට දාගන්න.
තුන්වෙනි එක තමයි මේ ඔයා ගන්න එක එක රෙස්ට් එකත් එක්ක එක්ස්පෙරිමන්ට්ස් කරලා බලන්න. මේ මොන විදිහට රෙස්ට් කළාමද ඔයාගේ මනසට වැඩිපුර සැහැල්ලුවක් දැනෙන්නේ කියලා දැනගන්න. ඔයාට රෙස්ට් එකෙන් පස්සේ වැඩිපුර මානසික ශක්තියක් දැනෙන්නේ කොයි විදිහට රෙස්ට් කරාමද කියලා දැනගන්න. හතරවෙනියට ඔයා මෙහෙම රෙස්ට් එකක් ගද්දි Tamanට දැනෙන මදිපුංචිකම අමතකම කරලා දාන්න. ඔයා හිතනවා රෙස්ට් එකක් වැඩක් නැති දෙයක් කියලා. ඒ සිතුවිල්ල ඔයාගේ ඔළුවෙන් අයින් කරන්න. මොකද ඔයාගේ මොළය ඇතුලේ පීඩණයෙන් පිරලා තියෙන දේවල් නිදහසේ තැන්පත් වෙනකම් ඔයාට මැෂින් එකක් වගේ වැඩ කරන්න බෑ කියලා කාලයක් එක්ක ඔයාට එත්තු ගන්නවන්න. අවසාන දේ විදිහට කියන්න දෙන්නේ ඔයා සේරම වැඩ කරලා ජීවිතේ දිනපු දවසක රෙස්ට් එකක් ගන්න හිතන් ඉන්නවනම් එහෙම රෙස්ට් එකක් ගත්තු කවුරුත්ම මේ ලෝකේ ඉඳලා නැහැ කියලා මතක තියාගන්න. ඉතින් මේ දැනුම මට ලැබෙද්දි මට දැනුණු හැඟීම වගේ හැඟීමක්ම ඔයාලටත් ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්.